අද රුපියල් 200කින් ගමනක් යන්න හදන්නේ. බලමු රුපියල් 200 ගමනට ගිහින් යන්න නැති වෙයිද, කන්න බොන්න නැති වෙයිද? අපි ගිහින්ම බලමු. ඇත්තටම දන්නේ රුපියල් 200 ඇති වෙයිද, මොකක් වෙයිද කියලා. ගිහිල්ලාම තමයි බලන්න එන්නේ. ඔයාලා ගෙස් කරන්න බලන්න මම අද කොහෙද යන්නේ කියලා. ඉතින් යාළුවනේ මම තැනට ආවා. රුපියල් 200යි. ගමන ලස්සනයි. අපි එහෙනම් බලමු තැන කොයි වගේද කොහොමද කියලා. එහෙනම් එන්නකෝ යන්න. ඉතින් මම තැනට ආවා. අපි බලමු තැන කොයි වගේද කියලා. ඔයාලා හිතන්නේ රුපියල් 200ට මේ මං ආපු තැන කොහමද? රුපියල් 200ට හොඳයිද? අපි රුපියල් 200ෙන් තා කන්න ගන්න පුළුවන් මොනවාද කියලා බලලා ඒවත් අරගෙන අපි යමු උඩට. එහෙනම් එන්නකෝ යන්න. රුපියල් 200ෙන් දැන් බස් එකට පියදම් වුණා. රුපියල් 40ක් බස් එකට ගියා. අපේ ගෙවල් කිට්ටුව තියෙන්නේ. රුපියල් 40ක් බස් එකට ගියා. අපි බලමු ඉතිරි ගාණෙන් මොනවාද කන්න පුළුවන් යන්නත් සල්ලි තියාගන්න බෑ. ඒ සල්ලි තියාගෙන ඉතිරි ගාණෙන් අපි බලමු. මේ තියෙන්නේ කොළඹ මඩ කලපුව ප්‍රධාන මාර්ගය. ඉතින් යාළුවනේ අපි එහෙනම් යමු උඩට. උඩ කොයි වගේද කියලා බලමු. ඇත්තටම මේ අපේ ගම ළඟ තියෙන තමත් ලස්සන තැනක් මේ. යන්න බලන්න. යන්න නම් චුට්ටක් අමාරුයි. අපහසු තැන් වලින් තමයි බහගෙන නැගගෙන යන්න තියෙන්නේ. අපි යමු ඉතින් අමාරුවෙන් වුණත් යන්න එපා. ලස්සන තැනක් තිබ්බොත් අනිවාර්යෙන් යන්න ඕන. මෙතන ඉන්න. මේ ආපැත්ත වැරදිද මං? අපි යමු. සෑහෙන්න අමාරුයි. යන්න තියෙන පැත්ත නම් මාරම අමාරුයි. ළඟා වෙන්න අමාරු නත් පට්ට තැනක් හොඳේ. ඕන් එනවනම් එන්න දැන්. දෙයනේ මේ වගේ කොහොම යන්නද මට නම් තේරෙන්නේ නැහැ. ඇත්තටම පට්ට අමාරුයි මේ තැන් වල නගින්න. දාගන්න කොහොම යන්නද? මම උඩටම ගිහලා වීඩියෝ එකට සෙට් වෙන්නම්. මේ ටික ඇත්තටම මේ වීඩියෝ කරගෙන යන්න ගියොත් යන්න අමාරුයි. ඒකින් හින්දා මම වීඩියෝ මෙතනින් කට් කරනවා. උඩට ගිහලා ආයෙත් වීඩියෝ එකෙන් සෙට් වෙනවා. මේ ටික ඇත්තටම යන්න සෑහෙන්න අමාරුයි. ඒකින් මම වීඩියෝ කරන එක නවත්තනවා දැන්. අමාරු ටික නම් පහු කරන් ආවා. මං හිතන්නේ අමාරු ටික ඉවරයි. දැන් අපි යමු එහෙනම්. සෑහෙන දුෂ්කරයි. සෑහෙන යන්න අමාරුයි මේ තැන. මේක තමයි මගේ ලස්සන ශ්‍රී ලංකාව. මේක තමයි දිව්‍ය ලෝකය. මේක තමයි දිව්‍ය ලෝකය ළමයි. බලන්න. දැන් නම් ඉතින් දැන් තියෙනවා. මම නම් කියන්නේ මේ වගේ ලස්සන තැන් මේ විදිහට හැංගිලා තියෙන එකම හොඳයි. මොකද නැත්තම් මේ වගේ තැන් වලට මිනිස්සු ඇවිල්ලා සෑහෙන විනාශ කරනවානේ. පරිසරය හැංගිලා තියෙන තරමට හරි ලස්සනයි. මට හිතෙන්නේ. දුෂ්කර වුණත් මා ලස්සන තැනක්. මම නම් කියන්නේ මේ වගේ තැන් වලට මිනිස්සු එනවා නම් මේ වගේ තැන් විනාශ කරන්න නම් එපා. යාළුවනේ. කොහොමද? කොරෝනා ලංකාවේ දෙවියන් ඉස්සන. දියල්. දුෂ්කර ගමනක අවසානයි. දැන් ඉතින් අන්තිමට මම බෑර යන්නත් ඕනේ හිරිය කියලා. පින්නටනවා මාර සනීපයි. මහන්සිය නිවිලා ගියා. ඒතර මාරම සනීපයි මෙතන. මෙතනට වැහි කාලේ යනවා නම් ඇත්තටම පරිස්සමෙන්. මොකද දැන් මේ පායන කාලේ හින්දා අවුලක් නැහැ. මොකද උඩ දියල මේ වතුර සැරවුණත් මේ කාලේ මම කියන්නේ හොඳයි. මොකද මේ කාලේ වහින්නේ නැහනේ. එතකොට වතුර අඩුයි. උඩ වල ආරක්ෂිතයි සාමාන්‍ය ටිකක් හරි. මොකද බස් තියෙන කාඩාව කියන්නේ මේ උතුරනවා. මේ තැන් මීට වඩා අමාරුයි ඉස්සනවා. අනිවාර්යෙන් ඇවිල්ලා නැත්තම් එක සැරයක් හරි එන්න ඕනේ ඔයාලා මේ වගේ තැනකට. නැත්තම් වැඩක් නැහැ. මේක එන්නම ඕනි තැනක්. දියලුම දියැල්ල එන්නම ඕනි තැනක්. කොච්චර දුර ඇවිල්ලාද බලන්න. කිලෝමීටර් 2කට විතර විතර මං කියන්නේ මං ඇවිල්ලා උඩට. මෙතනින් එහාට මං යන්නේ නැහැ.
මෙතනින් හාට ඇත්තටම යන්න මට බයයි. ඉතින් ඒකින් හින්දා මම දැන් ආපස්සට හැරිලා යන්න හදන්නේ. මේ වගේ තව ලස්සන තැන් කොච්චරනම් ඇද්ද? ඇත්තටම දියලුම අතන මගින් බල්ල යනවට වඩා මම නම් කියන්නේ මෙන්න මෙතනට ඇවිල්ලා බල්ල යන්න ඕන. නැත්තම් ඇත්තටම කිසි වැඩක් නැහැ. මේ තැනට ඇවිල්ලා බල්ල යනවා තරම් සුන්දරත්වය ඇත්තටම විඳින්න බෑ මම නම් හිතන්නේ. මහන්සිය නිවිලා යනවා මේ අන්තිම තැනටම ආවොත්. ඒ තරම් නිදහස් මේ තැන. මාරම නිදහස්. මාර නිස්කලංක පරිසරයක්. මේක මගේ ලංකාව. මේක මගේ රට. මට සතුටුයි මම මේ වගේ රටක ඉපදිච්ච එක ගැන. මොකද මාර සුන්දර රටක් මේක. එහෙනම් දැන් අපි පහළට යමු. පහළට ගිහිල්ලා ආයි වීඩියෝ එකට සෙට් වෙමු. අපි එහෙනම් පහළට යමු. පහළට ගිහිල්ලා බලමු රුපියල් 160ක් ඉතිරි. 40ක් බස් එකට ගියා. ඊට පස්සේ අපි බලමු ඉතිරි 160න් බස් එකටත් 40ක් තියාගෙන තාම මොනවද කන්න පුළුවන් කියලා. එහෙනම් අපි පහළට ගිහිල්ලා වීඩියෝ එකට සෙට් වෙමු. මේ පරිසරය නම් විනාශ කරන්න එපා ඔයගොල්ලෝ ඇවිල්ලා පරිසරය රකින්න. මොකද පරිසරය කියන්නේ අපි රැක්කොත් අපිවත් රකින්න දෙයක්. ඒකින් හින්දා පරිසරය විනාශ කරන්න එපා කිසිම දවසක කිසිම තැනකට ගිහලා විනාශ කරන්න එපා. මේ වගේ තැන් දැක්කම ඔයාලා මේ වගේ තැන්වල ඉටි කොලයක් දාලා යන්න හිතෙනවා. ඇත්තටම මෙහෙම දේවල් කරන්න එපා. මාර ලස්සනයි මේ රට. මේ රට විනාශ කරන්න එපා. මේ රට තවත් දියුණු කරන්න අපි දැනගන්න ඕනේ. අමාරුවෙන් පහළට ආවා. අපි දැන් යම් මොන හරි කන්න. පහළට බෑලා ඇවිල්ලා යාළුවනේ දැන් ඉන්නවා මේ වාඩි වෙලා චුට්ටක්. අපි බලමු රුපියල් 160ක් ඉතිරි. බස් එකට 40ක් තියාගෙන කන්න ගන්න පුළුවන් මොනවාද කියලා. එහෙනම් එන්න මගේ බජට් එකට හරියන්න ගන්න පුළුවන් වුණේ මෙන්න මේකයි. ඉතින් රුපියල් 200ක් ගෙනල්ලා බස් එකටත් ගිහිල්ලා මෙන්න මේ දෙකකුත් කන්න පුළුවන් වුණා. කොළඹ මඩකලපුව ප්‍රධාන මාර්ගය තමයි දියලුම තියෙන්නේ. ඔයාලට එනවා නම් වැල්ලවාට ඇවිල්ලා આવොත් කිලෝමීටර් 10ක් විතර තියෙනවා. එතකොට බෙරගලින්දලා આવොත් කිලෝමීටර් 15කට කිට්ටුව තියෙනවා. ඉතින් ඇවිල්ලා යන්න මේ සුන්දර පරිසරෙ විඳලා යන්න. ඉතින් යාළුවනේ අතට ගිහිල්ලා එන්න. තවත් දවසක තවත් ලස්සන තැනකින් හම්බ වෙමු.